චමේ ප්‍රදර්ශනයේ මේ තියෙන්නේ අපේ අලුත් වගාව. ඉතින් මේ නයි මිරිස් වගාව තමයි මේ තියෙන්නේ. වගේ දැන් පොඩි කරන් ලැබිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන අපේ වගාව තමයි. ඉතින් මේ වගේ මිරිස්සට ඕනේ නම් ඉතින් අපෙන් ගන්න පුළුවන් කැමති නා. ඉතින් මේ තියෙන්නේ මේ වගේ නම් ළඟදි කැඩුව මිරිස් මේ දැන් මල් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ මිරිස්සම කවල මේ තමයි හදලා දෙන්නේ. මේ තියෙන බතල. මේ බතලම හදලා තිනවා. ඉතින් තාම පොඩි කරල් තියෙන මොකද ළඟදි කඩලා විකුණා උකා. ඉතින් මිරිස් ගස් තියෙනවා 130ක්. ඉතින් බස් එතන මල් ගහකුත් හදලා තියෙනවා. බස් උදේ පාන්දර පින්නේ ඉතින් දන්නවා නුවල්ලි පැත්තට තියෙන සීතල කොහොමද කියලා. ඊපස්සේ දැනට මල් තියෙන්නේ. මේ තියෙන බතල. බස් එතන මල් ගහක් හදලා තියෙනවා. ඒක ලස්සට බලන්නකෝ මල් ගහ. හදලා තියෙනවා. ඊපස්සේ මෙතන තක්කාලි පැල 10ක් විතර හදලා තියෙනවා. ඉතින් පොඩි ගෙවතු වගාවක්. නුවල්ලි පැත්තේ කියලා ඉතින් මේ උදේ පාන්දර යවිනවා කියන්නේ එන සීතලයි. ඊපස්සේ මේ තියෙන්නේ මේ පෙරේද දවසක් හදපු බතල. ඉතින් තව වැඩ තියෙනවා මේකේ හදන්න. මේ තියෙනවා. ඉතින් මේ වගේ ගෙවතු වගාවක් කරන්න කියලා තමයි හැමෝටම කියන්නේ. අපි කවි ප්‍රොඩක්ෂන් එක ෆලෝ කරලා උදව් දෙන්න කියලා තමයි කියන්නේ. මේ වගේ මිරිස් වලට ඕනේ නම් කියන්න අපි ඔබ ලබා දෙන්නම්.